ඉතින් ජයෙන් ජයමන ජයග්‍රහී දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වෙනදා වගේම දස් සියලුම දෙනාට. ඉතින් fingertrixlගේ YouTube channel එකට වගේම fingertrix.lk Facebook page එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි ඔයාලට සුපිරිම ට්‍රික් එකක් අරන් ඇවිල්ලා තියෙනවා රුලේට් වගේ කැසිනෝ ගේම් ප්ලේ කරන අයට. ඇත්තටම රුලේට් වගේ ප්ලේ කරන අය හැමදාම කියන්නේ lost කියලා. හැබැයි අපි ඔයාලට ට්‍රික් එකක් ගෙනලා දෙනවා. කවදාවත් lost වෙන්නේ නැතුව ප්ලේ කරන්න පුළුවන් සුපිරි ට්‍රික් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු අපි මේකේ ට්‍රික් එක කොහොමද යූස් කරන්න කියන එක. අපි ට්‍රික් එකට යන්න කලින් මම කියන්නම් අපි 1xbet, melbet, mosbet සහ dbbet වල ඩිපොසිට් සහ විත්ඩ්‍රෝල් කරගැනීමේ පහසුකම ඔයාලට අපි හරහා කරගන්න පුළුවන්. ඇත්තටම ලංකාවේ විශාල පිරිසක් අපි හරහා ඩිපොසිට් විත්ඩ්‍රෝල් ටික කරගන්නවා. ඉතින් විශ්වාසයෙන් ඔයාලා ඩිපොසිට් විත්ඩ්‍රෝල් ටික කරගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව මම ගේම් එකට ගිහිල්ලා කොහොමද මේක යූස් කරන්න කියන එක මම ඔයාලට කියලා දෙන්නම්. මේ තියෙන්නේ මගේ melbet කියන සයිට් එක තමයි මම ඕපන් කරන් ඉන්නේ ඔයාලට පේනවා ඇති. එතකොට මේකේ මම roulette lucky 6 roulette කියන ගේම් එක මම ඕපන් කරගන්නම් ඉස්සල්ලාම. මේක live casino section එකේ තමයි ඇත්තේ මම හිතන්නේ. මොකද මම අර අපි pound එකෙන් මේ site ඕපන් කරගත්තට පස්සේ ඒකේ පොඩි වෙනසක් තියෙනවා. හරි බලමු. මම live casino කියන එක live casino කියන එක මෙතනින් මම ක්ලික් කරගෙන අපි බලමු අපි සර්ච් කරගමු ඊට පස්සේ. හරි live casino section එක මම මේ විදිහට ඕපන් කරගත්තා. ඔයාලගේ casino වලට ඔයාලා phone එකෙන් play කරන අයගේ casino වලට ගියාට පස්සේ my casino කියලා එකක් තියෙනවා. ඒකේ lucky 6 roulette කියන එක search කරගන්න ඔයාලා. එතකොට හරි මේකේ මම lucky 6 roulette කියන එක මම search කරගන්නවා. හරි lucky 6 roulette එක මේ විදිහට තියෙනවා. මම මේක ක්ලික් කරපුවාන් පස්සේ මට පුළුවන් මේක ඕපන් කරගන්න. හරි රුලෙට් එක මම මේ විදිහට ඕපන් කරගත්තා. ෆෝන් එකේ පෙන්වන්නේ මෙන්න මේ ෂීට් එක අනිත් පැත්තට තමයි පෙන්වන්නේ කෙලින් අතට පෙන්වන්නේ. ඒක ඔයාලා බලා ගන්න හරියටම ෆෝන් එකේ පෙන්වන්නේ මේක කෙලින් අතට. එතකොට මේක ලැප් එකේ පෙන්වනකොට තමයි මේක කම්පියුටර් එකක පෙන්වනකොට තමයි මේක මේ හරස් අතට පෙන්වන්නේ. හරි මම මේක මිනිමයිස් කරගන්නවා. මේකේ එතකොට මගේ බෙටින් ෂීට් එකක් තියෙනවා. මම බෙටින් ෂීට් එකේ තියෙන ටිකත් ඔයාලට මම පැහැදිලි කරලා දෙන්නම් කොහොමද තියෙන්නේ කියලා. එතකොට මේ තමයි බෙටින් ෂීට් එක තියෙන්නේ. මම මේක 1 ඉඳලා 12ට නම්බර්ස් කරන් තියෙනවා. roulette betting sheet කියලා තමයි තියෙන්නේ මේක අපි. එතකොට මේකේ bet කියන්නේ අපි මේක එකපාරකට bet කරන ගාණ තමයි තියෙන්නේ. එක තැනකට bet කරන ගාණ තමයි මේ තියෙන්නේ. එතකොට total එක අපි තැන් දෙකකට මේක bet කරනවා. එතකොට මේ දාපු මේ bet එක දෙකෙන් වැඩි කරලා ඉවර වෙලා එන ගාණ තමයි මෙතන තියෙන්නේ. එතකොට odd එක අපිට මේක 6න් හම්බ වෙන්නේ. cash out එක විදිහට අපි දාන එක තැනකටනේ වදින්නේ කොහොමත් අපි දැන් දෙකකට දැම්මට එක තැනකට තමයි වදින්නේ. එක තැනකට වදින ගාණ 6 ගුණයකින් වැඩි වෙනවා. එතකොට total all කියන්නේ අපිට කොතනදී හරි අපි වදිනකම් මේක bet කරගෙන යනවා. ඒ අවස්ථාවේදී අපි සම්පූර්ණ පළවෙනි එකේ ඉඳලා අපි ඒ අපිට වදින තැනට යනකම් කොච්චර ප්‍රමාණයක් දාලා තිබුණාද කියන එක තමයි මෙතන මේ total all කියලා තියෙන්නේ. එතකොට ඔයාලා හිතන්න අපිට පළවෙනි අවස්ථාවේදී අපි දාන තැන් දෙකෙන් එකට වදින්නෙත් නැහැ. දෙවෙනි අවස්ථාවේදී වදින්නෙත් නැහැ. තුන්වෙනි අවස්ථාවේදී වදින්නෙත් නැහැ. හැබැයි හතරවෙනි අවස්ථාවේදී වදිනවා. එතකොට අපි හතරවෙනි අවස්ථාව වෙනකොට ඔක්කොම දාලා තියෙනවා 1380ක්. එතකොට 300 ගානේ අපි දාලා තියෙනවා. 300 ගානේ අපි ඒක ඔට්ටුවකට දානවා. 1800ක් හම්බ දානවා අපි මේකට. අපිට හම්බ වෙනවා කෑෂ් අවුට් එක විදිහට 1800ක් එනවා 306න් වැඩි වෙලා. හැබැයි අපි 1380 දාලා තියෙන රුපියල් 420ක ප්‍රොෆිට් එකක් එනවා. එතකොට මේ මොනම අවස්ථාවේදී අපිට මේ අංක අපි දාන තැනින් එකකට වැදුනොත් එහෙම අපිට ප්‍රොෆිට් එකක් තියෙන විදිහට තමයි අපි මේක හදලා තියෙන්නේ. හරි එහෙමනම් වැඩි කතා නැතුව මම කොහොමද මේක කරගන්නේ කියන එක කියන්නම්. මෙතන ඔයාලට පේනවා ඇති මේ ලිස්ට් එකේ යට පහුගිය අංක ටික ගිහිල්ලා තියෙන විදිහ තියෙනවා. අපිට මේක මෙතනින් බලා ගන්නත් පුළුවන්. මෙතනින් බලා ගන්නත් පුළුවන් පහුගිය අංක ටික ගිහිල්ලා තියෙන විදිය. එතකොට මේකේ ගොඩක්ම ගිහිල්ලා තියෙනවා. පළවෙනි සෙක්ෂන් එකේ අංක ටිකක් ගිහිල්ලා තියෙනවා. එතකොට තුන්වෙනි සෙක්ෂන් එකේ එකක් තියෙනවා. දෙවෙනි මැද සෙක්ෂන් එකේ අංක ටිකක් තියෙනවා. එතකොට අපි මෙන්න මේ විදිහට මේකට bet කරනවා. මෙතන 10 8 4 තියෙනවා. 36 26 තියෙන නිසා 24 24 තියෙනවා. අපි 4 ඒවා ගොඩක් ගිහිල්ලා තියෙන නිසා අපි 4 ඒවා තියෙන තැනකටයි 6 ඒවා තියෙන තැනකටයි මේ සෙක්ෂන් දෙකේ අපි bet කරනවා. එතකොට මම ඊළඟට bet කරන්න පටන් ගන්නවා. අපි මේක 90ෙන් තමයි bet කරන්න පටන් ගන්න. ඔයාලට bet කරන ගාණ වෙනස් කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. මේක 30 150 තමයි තියෙන්නේ. මේ 30 150 තියෙන අපි ඉස්සෙල්ලා 30ෙන් පටන් ගන්න. මෙන්න මෙතෙන් මම bet කරනවා. අපි ඉස්සෙල්ලා රුපියල් 90කින් පටන් ගන්න. එකම තැන ක්ලික් කරන්න ඕනේ මෙතන. මෙතන 30 එක නෙමෙයි 150 එක වදින්නේ. හරි මෙන්න මෙතන ඊළඟ එකෙන් මම පටන් ගන්නවා. මොකද ටයිම් එක මේක පොඩි වෙලාවක් තියෙන්නේ. පොඩි වෙලාව ඇතුළත අපි bet එක දා ගන්න ඕනේ. Time is also closed as well.
we go. We have 4, 5, 6, 12, 13, and 16 also. 288. මම වලට කිව්වා වගේ 4 6 තියෙන තැන්වල තමයි දැන් මේ බෝනස් දීලා තියෙන්නේ. මම හිතන්නේ අනිවාර්යෙන් මේ 4 6 තියෙන තැනක බෝනස් එකකුත් වදී. ඇත්තටම අපි අංක වලට බෙට් කරන්නේ නැහැ. හරි. අංක 1 වැටුණා. එතකොට 1 4 තියෙන තැනකට හරි අපි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙතෙන්ද අපි බෙට් කරමුකෝ. මෙන්න මෙතෙන්ද අපි බෙට් කරනවා. 30යි 90ක් මෙතෙන්ද බෙට් කරනවා. මෙන්න මෙතෙන්ද අපි රුපියල් 90ක් බෙට් කරනවා. මේක තුන් පාරක් ක්ලික් කරන්න ඕනේ. මොකද අපි රුපියල් 30න් තමයි මේක අවස්ථාව වැටෙන්නේ. ඒ නිසා ඒකට තුන් පාරක් ක්ලික් කරාම තමයි රුපියල් 90 වැටෙන්නේ. ඔන්න අපි දාලා තියෙනවා එක තැනකට දාලා තියෙනවා. එතකොට මේ අංක 6න් එකක් වැටුනොත් එහෙම අපි මේ මුල්ලට තමයි දැම්මේ හරියටම. මේ අංක 6න් එකක් වැටුනොත් අපිට 6 ගුණයකින් එනවා. මෙතෙන්ටත් දැන් මේ අංක 6න් එකක් වැටුනොත් අපිට 6 ගුණයකින් එනවා. බලමු අපි මොකද්ද වැටෙන්නේ කියලා. අංක 25 වැටුණා. හරි. අපිට ඒක වැදුනේ නැහැ. අපිට ඊළඟට තියෙන 120. එතකොට අපි දාපු බෙට් එක මෙතනින් මේ කොළ පාට රවුමෙන් මෙතනින් ඔහොම ක්ලික් කරගත්තාට පස්සේ අපි කලින් දාපු බෙට් එක ගන්නවා. මේකේ අපි තව දෙකක් ක්ලික් කරාට පස්සේ 120 වෙනවා මේක. සෝරි එක පාරක් ක්ලික් කරාට පස්සේ 120 වෙනවා. මේකටත් අපි තව එක පාරක් ක්ලික් කරනවා. එතකොට 120යි. අනිත් එක අපි මේක එක තැනටම අල්ලන් ඉන්නවා. මොකද මේක අපි වෙනස් කරන්නේ නැහැ. සමහරලාට වෙනස් කරපුවාම අපි දා බෙට් කරන් හිටපු තැන් වලටම වදිනවා. එතකොට ඒක අපරාධයක් වෙනවා. Best of luck though to all of you. අංක 28 හදනවා. ඔයාලට පේනවාද මට ප්‍රොෆිට් එක රුපියල් 720ක් ආවා. එතකොට මට මේ වැදුනේ මෙන්න මේ රවුන්ඩ් එකෙන් වැදුනේ. දෙවෙනි රවුන්ඩ් එකෙන් වැදුනේ රුපියල් 720ක් ආවා. ටෝටල් දාලා ඉතින් අපි 420 රුපියල් 300ක ප්‍රොෆිට් එකක් තිබුණා එතන. එතකොට මම ආයෙත් පටන් ගන්නවා මෙතන දාන්න. ආයෙත් මුලින් ඉඳලා තමයි පටන් ගන්නේ. දැන් අපි පළවෙනි එකේ ඉඳලා අපිට එකක් වැදුනාට පස්සේ මුලින් ඉඳලා පටන් ගන්නෙ. ඔයාලට බෙට් කරන එක මේ බෙට් කරන එකේ අංක ටික ඉක්මනට ගණන් ටික මේවා කරගන්න එක ඔයාලට පොඩි ගාණක් බෙට් කරලා ඉවරලා ඉක්මනට ඒක පුරුදු වෙන්න වෙයි. මේකෙන් අනිවාර්යෙන් දවසට බය නැතුවම ගාණක් හොයාගන්න පුළුවන් සිස්ටම් එකක් තමයි මේක. අනිත් එක අපි මෙතන අංක 37යි දෙන අංක 12කට අපි බෙට් කරලා තියෙනවා. මෙතන අංක 6කට බෙට් කරලා තියෙනවා. මෙතන 6කට බෙට් කරලා තියෙනවා. ඒ හින්දා අපිට ගොඩක් වෙලා යන්න නැතුව වදිනවා ඉක්මනට. හරි ඒකත් වැදුනා ඔයාලට වෙනද රුපියල් 540ක් ආවා. පළවෙනි එකේම රුපියල් 90යි අපි දාලා තිබුණේ. රුපියල් 360ක ප්‍රොෆිට් එකක් තිබුණා එතන. හරි ආයෙත් මම ඒකම දාගන්නවා. මොකද අපි පළවෙනි අවස්ථාවේ වැදුන නිසා මම ඒකම දාගන්නවා ආයෙ. අනිත් එක අපි කිසිම වෙලාවක ගණන් චේන්ජ් කරන්න යන්නේ නැහැ. මේ සෝරි කිසිම තැනකදී අපි මැදින් චේන්ජ් කරන්නේ නැහැ. අපේ අංක දාපු තැන අපි මැදින් චේන්ජ් කරන්නේ නැහැ. That's a beautiful 1, 9, 17, 23, 26 and 31 and 288 also hits the multiplier. Best of luck to all of you. හරි ආයෙත් 25 වැදුනා. හරි එතකොට අපි ආයෙ මෙතන ඒකම දාගන්නවා. අපි ආයෙ ගාන වැඩි කරගන්නවා. එතන 120 කරගන්නවා. හරි තැන වැදුන්නේ නැත්නම් එහෙම ඇඟිල්ලෙන් ඇදලා ගෙනල්ලා දැම්ම හැකි. හරි තැන උඩට පොඩ්ඩක් ටච් කරලා රැක් කරලා ඒක උඩට දැම්ම හැකි ගෙනල්ලා. ෆෝන් එකෙත් එහෙම කරන්න පුළුවන්. ඔන්න මම ඔයාලට රවුන්ඩ් දෙකක් වින් කරලා පෙන්නුවා. ලේසියෙන්ම වින් කරන්න පුළුවන් විදියක් තමයි මම ඔයාලට කියන්නේ. මේක අංක වලට ගහන හැටනේ ඇත්තටම ගොඩක් වෙලාවට මේක වින් කරන්න බෑ. සාමාන්‍යයෙන් ලක් එකට වගේ වින් කරන අයට තමයි අංක වලට ගහලා වින් කරන්න පුළුවන්. හරි ආයෙත් පාරක් 25 දෙන 25ව 3ක් වදුනා ළඟ දැන්. හරි ඒක ප්‍රශ්නයක් නෑ. මෙතනම අපි බෙට් කරනවා. ඊළඟට අපිට තියෙන 180. එතකොට අපි මේක දෙපාරක් තව ටච් කරගන්න ඕනේ මේක උඩ. That's 0589, 34 and 35 as well. 188 man of the also our multiplier, so good luck. හරි 23 වැදුනා. මැද සෙක්ෂන් එකේ අනිත් එක තමයි ඔයාලා බෙට් කරනකොට හොඳට බලන්න. මම මේක ඉතුරු බෙට් එකක් දාගන්නම්. තව එකක් දාගෙන මම ඔයාලට කියන්නම්. 300 තියෙන තව 120ක් වැඩි 1යි 2යි 3යි 4යි 300යි. හරි 300 ගානේ දාගත්තා. අනිත් එක තමයි මේක සෙක්ෂන් දෙකයි නිතරම වගේ ගියද ඔයාලට පේනවා ඇති 23 මැද සෙක්ෂන් එකක් දැන් තමයි වැදුනේ. ගොඩක් වෙලා යනකම් අපිට වැදුනේ. උඩ සෙක්ෂන් එකයි යටම සෙක්ෂන් එකයි. සෙක්ෂන් කියන්නේ මේක ඇත්තටම මම සෙක්ෂන් විදියට ගන්නෙ නැහැ මේක. පළවෙනි අංක 12
ඇතුළේ තියෙන එකකුයි අවසාන අංක 12 ඇතුළේ තියෙන එකකුයි තමයි වැදුනේ ගොඩක් වෙලා යනකම් මේ 23 වැදුනේ දැන්. ගොඩක් වෙලාවට එතකොට අර නිතරම වදින පළවෙනි අංක 12 හරි දෙවෙනි අංක 12 හරි තුන්වෙනි අංක 12 හරි වැඩියෙන්ම වදින අංක තියෙන කොටස් වල අංක අපි තැන් දෙකකට තමයි දාන්නේ. අංක 4. හරි අපි පොඩ්ඩක් අපිට චුට්ටක් වෙනස් කරන්න වෙයි. හැබැයි නමුත් අපි මේක වෙනස් කරන්නේ නැහැ හරි විදිහට නම්. නමුත් අපිට පොඩ්ඩක් මේක වෙනස් කරන්න වෙයි. මොකද මේ ගොඩක් වෙලා එහෙම නැත්තම් බලන් ඉන්න වෙනවා. මම මේක වෙනස් කරනවා මෙන්න මෙතෙන්ට. මේක වෙනස් කරනවා මෙන්න මෙතෙන්ට. මේක වෙනස් කරනවා මෙන්න මෙතෙන්ට. sorry time එක මදි වුණා අපිට. මේක ගාන චේන්ජ් කරගන්නත් බැරි වුණා. For this one, we do have an amazing 3, 6, 24, 27, 28, and 30 also. 180 also from your player, so good luck. Come on. අපරාධය අපි ඔන්න මම ඒක තමයි ඔයාලට කිව්වේ ඉස්සෙල්ලා අපි ගොඩක් වෙලාවට මේකේ තැන චේන්ජ් කරන්නේ නැහැ කියන එක. මොකද ඇත්තටම වීඩියෝ එක මම කරන්න ඕන නිසා ඉක්මනට නැත්තම් වීඩියෝ එක ඇදෙන්න නිසා තමයි මම ගාන චේන්ජ් කරලා ගන්න ලෑස්ති උනේ. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. අපි දැන් මේක ගාන වෙනස් කරගමු. මෙතන 450 තියෙන්නේ. මෙතනත් 450ක් දාන්න ඕන. Look at that, the bidding time is now closed. Let's see those stock numbers. And we have a beautiful 12, 18, 25, 31, 34, and 36. 388 is also that, so let's go. Come on. හරි ඔන්න ඔයාලට පේන ඇති 22 වැදුනා. එතකොට රුපියල් 2700ක ප්‍රොෆිට් එකක් ආවා. This is a 22 again complaints to all the winners. Bidding time, of course, it's more than open, so let's get ඔව් 2700ක ප්‍රොෆිට් එකක් ආවා. එතකොට මේ 750න් තමයි මට වැදුනේ. මේ 750 රුපියල් 720ක ප්‍රොෆිට් එකක් තියෙනවා. එතන ඇත්තටම මේක 450ක වැදුනේ මට 420ක ප්‍රොෆිට් එකක් තියෙනවා. නමුත් මෙන්න මෙතනදී තමයි අපිට ගණන් චේන්ජ් කරගන්න බැරි වුණේ. හරියටම ගණන් හරි තැන්වලදීම ගණන් චේන්ජ් කරලා වල දාගන්න. අනිවාර්යෙන් මේකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට අවස්ථා 4ක් 5ක් උපරිම මේක 12කට අපි හදලා තියෙනවා. උපරිම අවස්ථා 5ක් 6ක් යනකොට ඔයාලට වින් කරන්න පුළුවන් මේකේ. කිසිම ප්‍රශ්නයක් නැතුව අවස්ථා 6ක් වගේ යනකොට වින් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මොනවා හරි ඔයාලට මේකේ තියෙන නොතේරෙන තැනක් තියෙනවා නම් මගේ WhatsApp නම්බර් එක මම මෙතනින් දාලා තියන්නම්. නොතේරෙන තැනක් තියෙනවා නම් ඔයාලා මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න මම ඔයාලට අදාළ දේ කියලා දෙන්නම්. මොනවා හරි ඔයාලා නොදන්න තැනක් තියෙනවා නම් බෙටින් ෂීට් එක ඔයාලට ඉල්ල ගන්න ඕන Excel ෂීට් එක ඉල්ල ගන්න ඕන. ඒකටත් ඔයාලා මට මැසේජ් එකක් දාන්න. WhatsApp එකෙන් WhatsApp නම්බර් එක මම මෙතන දාලා තියෙනවා. මම ඔයාලට තව එක රවුන්ඩ් එකක් ප්ලේ කරලා පෙන්නන්නම් මේක කොහොමද ප්ලේ කරන්න කියන එක. තව පොඩ්ඩක් ඔයාලට පැහැදිලි නැත්තම්. හරි දැන් අපි ආයේ මුලින් ඉඳලා පටන් ගන්න. අපිට වින්නයක් ආපු ඉඳලා මුලින් ඉඳලා පටන් ගන්න. මෙතන රුපියල් 90න් තමයි අපිට තියෙන්නේ. ඇත්තටම ලොකු ගණන් තියෙන අයට මේ බෙටින් ෂීට් එක මට චේන්ජ් කරලා දෙන්න පුළුවන්. මම මේ පොඩි පොඩි ගණන් වලින් බෙට් කරන අයට තමයි මේක මේවා කරලා තියෙන්නේ. එතකොට ලොකු ගණන් වලින් බෙට් කරන්න නිකන් ලොකුවට සල්ලි තියන අයටත් මට මේක බෙටින් ෂීට් එක මට චේන්ජ් කරලා දෙන්න පුළුවන් එයාලට අවශ්‍ය ගණන් වලට. නමුත් එහෙම වුණොත් නම් මට පොඩි ගාණක් අය කරන්න වෙනවා. එයාලගේ ගණන් ඒ තියෙන බැලන්ස් එකට මට මේක සම්පූර්ණ ඇඩ්ජස්ට් කරන්න ඕනේ. එයාලගේ ඇතේ තියෙන බැලන්ස් එක මට කිව්වොත් ඇඩ්ජස්ට් කරන්න ඕනේ ඒ ගාණට. එහෙම වුණොත් මම පොඩි ගාණක් බෙටින් ෂීට් එක හදන්න අය කරනවා. ඇත්තටම කියන්න ඕනේ ඒක. ඒ නිසා මේ බෙටින් ෂීට් එක මට කිසි ප්‍රශ්නයක් නෑ. ඕන කෙනෙක්ට මේ බෙටින් ෂීට් එක මට දෙන්න පුළුවන්. Yes. අපි ඊළඟ රවුන්ඩ් එකේ ඉඳලා ආයෙ පටන් ගමු. එතකොට 24 34 22 දිහා දැන් ඔන්න පළවෙනි සෙක්ෂන් එකේ අංක වදින එක පොඩ්ඩක් අඩු වෙනවා. අර පළවෙනි කොටස් අංක 12 අංක වදින එක පොඩ්ඩක් අඩු වෙනවා. මෙතන ඔයාලට පේනවා ඇති. එතකොට අපි ගොඩක්ම දාන්න ඕනේ මේ දෙවෙනි අංක 12යි තුන්වෙනි අංක 12යි කියන තැන් දෙකකට තමයි දාන්න ඕනේ. Right now it's a big and a simple one. මෙන්න මෙතෙන් මම දානවා එතකොට. මොකද මෙතන 22ක් තියෙනවා 21ක් තියෙනවා. අනිත් එක ළඟ ළඟ අංක යන සම්භාවිතාවත් වැඩි. I'm the best. මෙතන Yeah, I මම can 90ක් දානවා. මෙන්න මෙතෙන්ටත් මම දානවා 90ක්. Yeah, I know. Thank you. එතකොට අපිට මේ පළවෙනි අංක 12 අංකෙකුත් මෙතන සිලෙක්ට් වෙලා තියෙනවා. තුන්වෙනි අංක 12 අංකෙකුත් සිලෙක්ට් වෙලා තියෙනවා. දෙවෙනි අංක 12 අංකෙකුත් සිලෙක්ට් අංක 6කුත් සිලෙක්ට් වෙලා තියෙනවා. තුන්වෙනි අංක 12 අංක 6කුත් සිලෙක්ට් වෙලා තියෙනවා. Let's reveal the lucky numbers we got. 7 15 16 ඔයාලට පේනවා ඉතින් මේ 688න් දෙනවා බෝනස් එක 15 වැදුනොත් එහෙම 88න් දෙනවා එහෙම දෙනවා එහෙම මේ අංක මැදට ගහන්න ඕනේ එතකොට ඇත්තටම මේ වගේ ඒවා ගොඩක් වෙලාවට වදින්නේ කලාතුරකින් වදින්නේ ඒවා ලක් එකට වදින ඒවා තමයි ඒවා Yeah, starts raining. හරි අංක 35 වැදුනේ ප්‍රශ්නයක් නෑ එතකොට අපි ඊළඟ එකත් ආයෙත් එන්නම දාමු 110 section my special compliments. අනු අපිට ඊළඟට තියෙන 120 තියෙන මම එකක් මේකට එකතු කරගන්නවා හරියට මේ උඩ ඔයාලා ටච් කරගන්න හරියට මේ අංක උඩම ටච් කරගන්න වෙන තැනක වැදුනොත් එහෙම එතන තියලා ඩ්‍රැග් කරලා ගෙනල්ලා දාන්න අදාළ දැනට. And of course I asked her what we eat tonight and Raccoon say I don't know, we'll see. I say okay, yeah.
will be මේ nothing. 24 මෙතන 180 බෝනස් එක Build the වෙදිලා lucky තියෙනවා. numbers because 08 තියෙන horse in දේවල්වලට. 2027. ඒ අංක මැදට ගහන අයට ඒවා සාමාන්‍යයෙන් කලාතුරකින් මොකද අංක 37ක් තියෙනවා අපිට අංක 37කට බෙට් කරන්න ලේසි නෑ. එක අංකයකට අඩුම ගහන්න පුළුවන් රුපියල් 30. Talk with my friends and that's it. the time fly pretty fast. The 33 block is the winning number. Over the year section, my special compliments to the winners. මෙතන 150 Another friend will join with us. මෙන්න මේක විතරක් මම ටච් චේන්ජ් කරනවා මෙන්න මෙතෙන්ට. Now and will be so funny. So funny. Grade 1 and over, guys. Now let's reveal the lucky numbers. Okay, we got. I'm a 1, 6, 7, 11, 18, and a 34. With the highest luckiest and all the parties 18 that is good luck. Hey Noah. Welcome by the way, please take a seat. What did you say there, sir? අයෝන්නේ 1000ක් කාලට පේනවා ඇති. එතනත් ප්‍රොෆිට් එක එතකොට තියෙනවා මට. රුපියල් 300ක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඔන්න ඔය විදිහට ඔයාලා හිතන්න මට එතකොට මෙතන 360ක ප්‍රොෆිට් එකක් තිබුණා 300ක ප්‍රොෆිට් එකක් තිබුණා මෙතන අපි 450 දාපු එකේ තිබුණා මෙතන 420ක ප්‍රොෆිට් එකක් තිබුණා. එතකොට මෙතන ආයේ 300ක ප්‍රොෆිට් එකක් තිබුණා. එතකොට ඔයාලා හිතන්න මම පොඩි වෙලාවක් මම ඔයාලට විනාඩි 10ක් විතර මේ ඇත්තටම මේ ලයිව් ප්ලේ කරලා පෙන්නුවේ කිසිම මේකක් නැතුව ලයිව් ප්ලේ කරලා පෙන්නුවේ. මට රුපියල් 5000ක ඒ කියන්නේ රුපියල් විනාඩි මේකේ පැය භාගයක් අපි සෙල්ලම් කරා නම් අපිට මේ ගණන් වලින් අපිට සාමාන්‍ය රුපියල් 5000ක විතර ප්‍රොෆිට් එකක් අපිට බය නැතුවම ගත්ත හැකි රුපියල් 5000ක විතර ප්‍රොෆිට් එකක්. එතකොට ඔය විදිහට තමයි ප්ලේ කරන්නේ. මොනවා හරි දෙයක් ඔයාලට දැනගන්න තියෙනවා නම් මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න මම නම්බර් එක දාලා තියන්නම් මෙතනින්. ඒ වගේම ඔයාලට 1xbet, melbet, mosbet සහ dvbet කියන සයිට් වල ඔයාලට ඩිපොසිට් විත්ඩ්‍රෝල් කරගන්න අවශ්‍යයි නම් මට WhatsApp මැසේජ් එකක් දාන්න. අපේ ඩිපොසිට් විත්ඩ්‍රෝල් ටික අපි විශ්වාසයෙන් කරලා දෙනවා ඔයාලට. අනිත් එක තමයි ඔයාලා fingertricks LK YouTube channel එක ඔයාලා subscribe කරලා තියාගන්න. අපි winning tricks ඔක්කොම free දාන්නේ අපේ YouTube channel එකට අපි free දාන්නේ. අපි කාගෙන්වත් සල්ලි අය කරන්නේ නැහැ. ඔයාලට බෙටින් සම්බන්ධයෙන් මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් ඔයාලා කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ YouTube channel එක හරහා ඔයාලට බලා ගන්න පුළුවන්. අපේ YouTube channel එක subscribe කරලා තියාගත්තොත්. ඊට අමතරව ලංකාවේ ඕනම site එකක account එකක් හරියටම දැන් මොකද අලුතෙන්ම එන account එක එන්නේ අලුත්ම update එක එන්නේ. මොකද OTP ප්‍රශ්න එන්නේ නැහැ withdrawal වලදී authenticator ප්‍රශ්න එන්නේ නැහැ. ඒ වගේ අලුත්ම update එකක් එන්නේ account ඒ වගේ account එකක් හදාගන්නත් අපි අදාළ වීඩියෝ සම්පූර්ණ දාලා තියෙනවා අපේ YouTube channel එකේ. හරි එහෙනම් මේ විදිහට play කරන්න දිනන්න ජයග්‍රාහී දවසක් වේවා සියලුම දෙනාට.